හරි බොස් දැන් අපි බලමු කොහොමද මේ gold trade එක ගත්තේ කියලා. මේක 1 to 14 hour trade එකක්. හරි. අපි මුල ඉඳන් බලමු මේ trade එක කොහොමද ගත්තේ. ඒතකොට මේක මතක් කරගන්න ඕනේ මේක මගේ Discord live එකේ ගත්ත trade එකක් මේක. අපි batch members ලාත් එක තමයි මම මේ trade එක ගත්තේ. හරි. අපි ඒකත් එක්කම අපි යන් කොහොමද මේ trade එක capture කරේ කියන එක බලන්න. හරි. ඒතර මුලින්ම යන් daily chart එකට. හරිද? මුලින්ම යන් අපි daily chart එකට. එතකොට දැනට gold එකේ ලොකු bearish move එකක් දෙන ගමන් තමයි තිබ්බේ. ඒතර මගේ drawn liquidity එක තිබ්බේ මෙන්න මෙතන අපිට forward support එකක් තියෙනවා. මෙන්න මේක තමයි මගේ drawn liquidity එක විදිහට තිබ්බේ. හැබැයි market එක එතනටම draw වුණේ නැහැ. හැබැයි අපිට already daily එක shift වෙලා තිබ්බේ පල්ලෙහාට. daily එක shift වෙලා අපිට තව bearish confirmations දීලා තමයි තිබ්බේ. හරි. ඒතර අපි යන් අපේ 1 hour chart එකට. හරිද? එතන මේක 1 hour එකේ 3M CR එක තමයි මම මෙතන play කරලා තියෙන්නේ. එතකොට හරි. අපි මෙතන බලමු මේ trade එක කොහොමද capture කරේ කියලා. එතකොට ඕගොල්ලන්ට මාකට් එකට ආපු ගමන් ඕගොල්ලන්ට මෙතන clear පේනවා 1 hour resistance එකක් තියෙනවා. හරිද? මේ තියෙන 1 hour resistance එකක්. මම line charts දාලා පෙන්නන්නම්. මෙතන ඕගොල්ලන්ට clear පේනවා 1 hour resistance එකක් තියෙනවා. එතකොට ඒකයි මේ 1 hour resistance එකත් එක්ක අපිට overlap වෙනවා midnight opening එක. හරිද? මේ තියෙන 1 hour resistance එකත් එක්ක අපිට midnight opening එකත් overlap වෙනවා. ඒකත් එක්කම අපිට මෙතන liquidity point එකකුත් හදලා තමයි තිබ්බේ. හරිද? මෙතන පොඩි inducement එකකුත් තියෙනවා. ඒකයි මේ තියෙන්නේ 2am candle එක. එතන මේ 2am candle එක turtle soup කරලා මෙන්න මේ 3am candle එකෙන් තමයි අපිට මේ move එක දුන්නේ. එතන මෙතන play වුණේ 3am CRT එක. හරිද? අපි ආයෙ දැම්මට පස්සේ 15 minute එකට හරිද? අපි ආයෙ දැම්මට පස්සේ 15 minute එකට market එක 15 minute එකෙත් already පල්ලෙහාට shift වෙලා තිබ්බේ. හරිද? ඕගොල්ලෝ මෙතන පේනවා market එක clear පල්ලෙහාට shift වෙලා තියෙනවා. ඒතර ඒකත් එක්කම හරිද? ඒකත් එක්කම අපිට මෙන්න මෙතනත් මෙන්න මේ point එකෙත් අපිට liquidity හදලා තිබ්බේ. ඒකයි market එක already පල්ලෙහාට shift වෙලා මෙතන ලස්සන්ට 3M CRT එක ආවා. මෙන්න මෙතන තිබ්බ 1 hour resistance එකට. හරිද? ඒතර අපි ආයි 5 minute දැම්මොත් මෙතන 5 minute QM එකකුත් එතන overlap වුණා. හරිද? මෙතන මේ තියෙන 5 minute QM එකත් එතන overlap වුණා. ඒතර හොඳ area එකක්. මොකද midnight opening එකත් ඒ key level එකත් එක්කම align වෙන හින්දා හොඳ key level එකක් විදිහට අපිට මේක ගන්න පුළුවන්. ඊට පස්සේ මෙතන පල්ලෙහාට එන ගමන් මේක silver එකත් එක්ක SMT එකකුත් හදුවා. මෙන්න මෙතනින් මේ candle close එකත් එක්ක silver එකත් එක්ක SMT එකකුත් හදලා තමයි මෙන්න මේ sell එක දුන්නේ. එතන මගේ හරියම target එක තිබ්බේ මෙතන. හරිද? මගේ ආයේ drawn liquidity එක තිබ්බේ මෙතන. මෙන්න මේ wick එකේ low එක තමයි මගේ drawn liquidity. මගේ අර ලොකුම drawn liquidity එක තමයි weekly lows, daily lows තියෙන මගේ ලොකුම drawn liquidity එක විදිහට තමයි තිබ්බේ. හැබැයි මෙතන මේ trade එක ආයේ මේ උඩට යන reason එක තමයි අපි daily එක දැම්මට පස්සේ ඔයගොල්ලෝ මෙතන daily එකේ තිබ්බ daily පොඩි gap එකක් තිබ්බා මෙතන. හරිද? new day opening gap එකක් මෙතන තිබ්බා. හැබැයි ඒක form උනේ නැහැ. මොකද daily candle එක close වෙන්න ඕනේ ඒක confirm වෙන්න නම්. හැබැයි මෙතන පොඩි gap එකක් තිබ්බා. ඒතර ඒ gap එක වහන්න තමයි මෙන්න මේ gold එක ආයේ buy side move එකක් දුන්නේ. ඒත් still මට bearish වෙන්න පුළුවන්. මොකද තාම මේ range එකේ gold එක තියෙන ඉඳලා මට still bearish වෙන්න පුළුවන්. හරිද? ඒතර boys ඔහොම තමයි ඔය trade එක capture කරේ. හරි lazy සහ හරි ඒ හොඳ A+ setup එකක්. හරිද? මේක හොඳ A+ setup එකක්. clear setup එකක්. මොකද මේක අපි ඔක්කොම කට්ටිය ගන්න බලන් හිටපු හොඳ trade එකක්. එතකොට boys ඕක තමයි trade breakdown එක. ඒකයි මතක් කරන්න ඕනේ මේ තියෙන මගේ අලුත් account එකක්. මේකේ මම මගේ Discord live එකේ වෙන දේවල් හැමදේම මේකේ post කරනවා. ඔයගොල්ලෝ මේකත් ගිහලා follow කරන්න පුළුවන්. හරි. එහෙනම් ওই ටික තමයි boys trade breakdown එක. අපි අලුත් වීඩියෝ එකකින් හම්බෙමු.